බොක්කෙන්ම සතුටු වෙන ෆෑන් කෙනෙක් විදිහට මටත් හිතුණා රවීන් තාරුක අයියා ගැන මේ වෙලාවේ වචනයක් කතා කරන්න ඕනේ කියලා. ඒ කාලේ ඔයාලට මතක ඇති සුදු මහත්තයා කියලා ගර්ල් කෙනෙක් ඒ අයියට හොඳටම මඩ ගැහුවා. හැබැයි අපි ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියා එයා ඩ්‍රීම් ස්ටාර් වෙනකන්. ඒත් මොකද්ද හේතුවකට එහෙම වුණේ නැහැ. හරියටම ශිහාන් මිහිරංග අයියා වගේමයි. ශිහාන් මිහිරංග අයියට තරඟය දිනන්න බැරි වුණාට එයා 4 වෙනියා වෙලා කැපුණානේ. හැබැයි රවීන් තාරුකා දෙවෙනියා වෙලා අද ශිහාන් මිහිරංග අයියා වගේම ලොකු ෆෑන් බේස් එකක් හදාගෙන ඉන්නවා. එයා කරන විෂුවල් වලට මොනහරි රීල්ස් කරලවත් ඒ කිසිම දෙයක් නෙමෙයි ඇත්තටම එයාගේ වොයිස් එක නිසා. ඉතින් මේ වෙලාවේ චයිනාවල හිටියත් මම කොහේ හිටියත් ඒ කොන්සර්ට් එක බැලුවා. ඒකේ තියෙන හැම වීඩියෝ ක්ලිප් එකක්ම මිනිස්සු ෂෙයා කරන හැම දෙයක්ම බැලුවා. පුළුවන් විදිහට කමෙන්ට්ස් කරා. ඉතින් මට කියන්න තියෙන්නේ අර කවුද? රවීන් කනිෂ්ක කියලා ඉන්නෝනේ අර දෙරණේ දෙවනින්ම කියලා දෙවනින්ම සංගීතය හරි මොකක් හරි එකට ගිහින් කාගෙන ඉන්නේ. ඇත්තටම මිනිස්සුන්ගේ ආදරේ නැති වෙලා වික්ටර් රත්නායක සර්ට පස්සේ ඒ වොයිස් එක එහෙම් පිටින්ම ඒ අයිතිය එහෙම් පිටින්ම ගන්න පුළුවන් කටහඬක් තියෙති. එයා එක ඩ්‍රාමා එකක් නිසා අර මල්ටි ටැලන්ටඩ් පර්සන් කෙනෙක් විදිහට මල්ටි ටැලන්ටඩ් ඇක්ටර් කෙනෙක් සෙලිබ්‍රිටි කෙනෙක් විදිහට ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න තිබිච්ච chance එක නැති කරගෙන. ඉතින් මම හිතනවා රවීන් අය මේ දේ දිගටම කන්ටිනියු කරගෙන යයි කියලා. මට නම් මාර සතුටක් දැනෙනවා. මම ඇත්තටම ලංකාවේ කොළඹ හිටියන මම අනිවාර්යයෙන්ම කොන්සර්ට් එකට යනවා. ඉතින් මට ගොඩාක් සතුටුයි. ළමයි ගිහින් හග් කරනවා, මල් දෙනවා, චිත්‍ර ඇඳලා තියෙනවා. මට හිතුණා අනේ ඇත්තටම අපිත් සෙලිබ්‍රිටි කෙනෙක් වුණා නම් කියලා. මොකද එහෙම ආදරයක් මිනිස්සුන්ගෙන් ගන්න පුළුවන් දන්නේ. ඒක මාරයි. ඉතින් රවීන් අයියේ මේ රවීන් තාරුක අයියේ මගේ හදවතින්ම සුබ පතනවා. ඇත්තටම පේජ් වල මිනිස්සු ගොඩාක් ඒ අයියට මඩ ගහන කාලෙත් ඒ දේවල් ගොඩාක් ෂෙයා කරලා තිබ්බා. ඒ වගේම views ගත්තා. ඒ වගේම මේ අයියා අද මොතන ඉන්න කාලෙත් ඒව ෂෙයා කරලා ඒ views ගන්නවා දේවල් කරනවා. ඉතින් ඇත්තටම මලක් දීලා හරි එයාව සතුට කරපු එක්සයිටඩ් කරපු හැමෝටම මම හිතනවා ලොකු පිනක් ඒක කියලා. මොකද සමහර කට්ටිය කියයි මමත් මේ වීඩියෝ එක කරන්න views ගන්න කියලා. අනේ නැහැ මගේ Facebook page එකේවත් මගේ Facebook account එකේවත් TikTok එකක්වත් මට මොකුත් එහෙම ලොකුවට නැහැ, fan base එකකුත් නැහැ. මොකද මට හිතුණා නිකන් මම මේක තනියම කල්පනා කරනවට වඩා එක්කෙනෙක් දෙන්නෙක් හරි දකින්න නිසා මෙහෙම කියන්න ඕනේ කියලා. bye